සන්ධිගත වාතය හෙවත් ඔස්ටියෝආර්ත්‍රයිටිස් කියන රෝගී තත්වයෙන් ඔයා පීඩා විඳිනවා. මේක බහුලවම දණහිස වගේ ඔබේ ශරීරයේ බර දරන සන්ධි ආශ්‍රිතව ඇති කාටිලේජ ගෙවී යාමේ රෝගී තත්වයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මෙහිදී දණහිස් ආදී ආශ්‍රිතව ඇතිවන වේදනාව සහ තද ගතිය එමෙන්ම සන්ධි චලනය කිරීමේ අපහසුතාව දැක ගන්න පුළුවන්. බහුතරයක් වැඩිහිටි ජනතාව සහ වැඩිහිටි කාන්තාවන් මෙම රෝගී තත්වයෙන් පීඩා විඳිනවා. ඉතින් මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් හෙවත් සන්ධිගත වාතකින් රෝගී තත්වය ඔබේ ක්‍රියාකාරී දිවි අවසානය නෙමෙයි. මොකද මෙම රෝගී තත්වයේදී ඇතිවන අපහසුතාව මගහැර ගැනීම සඳහා මෘදු හා සරල මූවමන්ට්ස් ක්‍රියාකාරකම් ආදී සිදු කළ යුතුයි. ඔබේ දණහිස් ආශ්‍රිත වේදනාව පැවතුනත් ඉතා වැඩි කාලයක් බෙඩ් රෙස්ට් කිරීම එච්චර සුදුසු නැහැ. දණහිස් ආදිය නැමීම සහ දිගැරීම සහ ස්ට්‍රෙචින් ආදී ව්‍යායාම සහ මද වශයෙන් නැවිදීමේ ව්‍යායාම එම ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගී තත්වය ඇතිවන වේදනා තත්ත්වයන් පාලනය කිරීමට උපකාරී වෙනවා. නමුත් දැඩි ක්‍රියාශීලී දිවීමේ සහ පැනීමේ ව්‍යායාම නම් මේ සඳහා උචිත වන්නේ නැහැ. මීට අමතරව ඔබේ ශරීරයේ බර පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, ඊට අමතරව වැඩිපුර එළවලු සහ පළතුරු ආහාරයට ගැනීම, ශරීරයට අවශ්‍ය කැල්සියම් ලබා ගැනීම සඳහා කිරි සහ කුඩා මාළු වැනි දේවල් ඔබේ ආහාරයට එකතු කර ගැනීම සිදු කරන්න පුළුවන්. මීට අමතරව නිතිපතා සිදු කරන ආයුර්වේද ප්‍රතිකාර මගින් ඔබේ දණහිස් සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනා තත්ත්ව අවම කිරීම සහ රෝගය පාලනය කිරීමට උපකාරී කරගත හැකි. මෙහිදී ඖෂධීය තෙල් ආලේප කිරීම සහ ඖෂධීය පොට්ටනි මගින් තැවීම දිනපතා සිදු කර ගැනීම මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට ඉතාමත් උපකාරී වෙනවා. නමුත් ඉතා දැඩි වේදනා තත්ත්වයන් සහ ඇවිදීමේ අපහසුතාව තිබේ නම් ඔබ වෛද්‍යවරයෙකු හමුවේ ප්‍රතිකාර ලබා ගත යුතුයි. සන්ධිගත වාත හෙවත් ඔස්ටියෝආර්ත්‍රයිටිස් කියන්නේ ඔබේ ක්‍රියාකාරී දිවියේ අවසානය නෙමෙයි. මේ නිසා සරල ව්‍යායාම සිදු කරන්න, යෝගා වැනි ව්‍යායාම ඉතා සුදුසුයි. ශරීරයේ බර පාලනය කරගන්න, සැහැල්ලු ආහාර වේලක් ලබා ගන්න සහ දිනපතා ආයුර්වේද ප්‍රතිකාර ඔබේ සන්ධි වලට සිදු කරගන්න. නමුත් දණහිස් ආදී වෙහෙසවන ක්‍රියාකාරකම් වල නිරත වෙමින් වළකින්න.